මම සරසවියට පාර කියන මීඩියා පන්තියේ පුෂ්පික චන්ද්‍රසේකර. මෙවරත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයේ ඇතුළු ප්‍රමුඛ ස්ථාන ගණනාවක්ම බිහි කරන්නට සමත් වුණේ සරසවියට පාර කියන මීඩියා පන්තිය. ඉතින් මේ වෙන විට 2026 විභාගයේ ලියන විෂය ධාරාවන් හා විෂයන් මාරු කරන ලද දරුවන් ගණනාවක්ම මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඒ අය විෂයන් මාරු කරලා ආවොත් මේ මාස කිහිපය ඇතුළත එයාලට විෂය නිර්දේශ ආවරණය කරගන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් ඒකට පිළිතුර තමයි පැහැදිලිවම විෂය නිර්දේශ ආවරණය කරගන්න පුළුවන්. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒතර 2026 පන්ති වලට අමතරව ඒ දරුවන්ට පුළුවන්කම තියෙන 2027 පන්ති සහ 2028 කියන පන්ති වලටත් ඇවිල්ලා මාස 4ක් ඇතුළත විෂය නිර්දේශ ආවරණය කරලා ඒ සාමාර්ථයක් අරගන්න ඊට අමතරව ගත්තොත් අවශ්‍ය නම් රැංක් එකක් දාගන්න. මොකද ගිය අවුරුද්ද තුලත් මේ වගේම දරුවන් විශාල ප්‍රමාණයක් අපි ළඟට ආවා. අපි ඒ දරුවන්ගේ අපේක්ෂිත ඉලක්කයන් සම්පූර්ණ කරා. බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්න අපි කටයුතු කළා. ඒ සඳහා ඉදිරි මාස 4 ඇතුළත පේපර් ක්ලාස් එක ඇතුළුව අනිකුත් සියලුම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට ඒ සඳහා සහභාගී වීමේ හැකියාව තියෙනවා. මාගේ පන්ති සෙනසුරාදා සහ ඉරිදා කියන දවස්වල අනුරාධපුර ඔරස් උසස් අධ්‍යාපන ආයතනය තුල පැවැත්වෙනවා. ඒත් එක්කම සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය කිරීමේ වගකීම 100%ක් මම බාර ගන්නවා. ඕනම කෙනෙක්ට විෂයන් හෝ විෂය ධාරා මාරු කරලා 2026 උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ හෙවත් මීඩියා හැදෑරීම සඳහා පැමිණීමේ හැකියාව තියෙනවා. එhmenan හැමෝටම ජය.